නමස්කාරය කියන්න සිල් සමාදන් වීම සඳහා. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. අම්මේ දුවේ අද දවස මතකද? අම්මා නැති වෙලා අදට හරියට අවුරුදු 3යි. අම්මේ ඔයා ෆෝන් එක ගත්තද? Hello, good morning. Oh, මනුස්සයෝ ඔය කණෙයන්ගේ සබන් අවුලක් නෑ. වතුර ඩිංගිත්තක් ගන්න ඇවිල්ලා මේ දරුවට වෙච්ච කරදරය. අම්මා ඒ ගැන හිතන්න එපා. මම අම්මව බලන්න ආයෙත් එනවා. මේ යන්ති මගේ සුසරමයි කමිෂේ මතක දිවින් දා ගන්නවා. මේ බැසිල් තමස මේ මොකද්ද මේ නටන්න හදන නාඩගම? සිල් ගන්නවා කියන එක නාටකමක්ද කියන්නේ? ඒක නාඩගමක් නෙවෙයි සිල් රැගෙන මිනිසෙකුට. අම්මේ දෙන්නම කටවහ ගන්නවද? මේක මහා කරදරයක් වුණානේ. බැසිල් සිල් ගන්න. තමස කරන තරමක් කරන්නේ මගෝඩි වැඩනේ. Name nom dirno kulkhoyadino arume kisobasan අයිස්ක්‍රීම් ගෙනාවද? ඇවුන්නේ අයිස්ක්‍රීම් ගෙනාවද? ඔයාටද මට නෙවෙයි මිනිසයෝ අර පොඩි උන් දෙන්නට. හරි ඉතින් දැන් අපේ ලොකු පුතාට හෙට ගේනවා අයිස්ක්‍රීම් කෝන් දෙකක්. අපේ දුවට ගොඩයි අම්මට පටසිරි වියකුසර අදට වැඩිය ඒට හොඳයි ඈ. අම්ම මටත් බත් කරන්නකෝ. අයියට මේ බත් ටික කවලා පුතාට මං කවන්නම්. පුතේ බත් ටික කාලා පන්තිය වැඩ ටික පටන් ගන්න. අනේ අම්මේ මට හරි මහන්සියි. හරි දරුවෝ. ඔයා ඉස්කෝලේ වැඩ ටිකත් ඉවර කරලා පන්තිය වැඩ ටිකත් ඉවර කරලා ඊට පස්සේ ලීලා ටීචර් දීපු පේපරෙත් වැඩ ටික ඉවර කරාම මම ඔයාට ලොකු ඉන්ටර්වල් එකක් දෙන්නම්. මගේ නෝනට කැන්සර් එකක් ඇදිලා සෑහෙන කාලයක් දුක් විඳා. එයාව සනීප කරගන්න මම උපරිම උත්සාහ ගත්තා. ඒ කියන්නේ සරත්ගේ නෝන අන්තරා වුණා. ඔව්. දැන් ඉතින් මමත් මැරිච්චා වගේ තමයි. ඒ මොකද සරත් එහෙම කියන්නේ? මගේ ගෙවල් දොරවල් ඔක්කොම සින්න වෙන්න යන්නේ. මමයි මේ අහිංසක දරුවයි දැන් අසරණ වෙලා ඉන්නේ. මම සරත්ට උදව් කරන්නම්. අනික අපි දැන් එක පන්තියනේ හිටියේ. දුව එන්න. අදට වැඩියට හොඳයි